සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ධර්ම රුචිය කියන එක නිරතිය කියන එක ලේසි පහසු නෑ. මේක තේරුම් අරගෙන මිනිස්සු නිවන් යනවා සේම සත්තු මේ ශබ්ද මාත්‍ර ඇසීමෙන් පමණ ඒ රිද්මයෙන් ඇතිවෙන කර්ණ රසායනයේ ප්‍රතිඵලය මත සත්තු මිනිස්සු වෙලා ඉපදිලා තියෙනවා. ඒ නිසා මේ බණ කියන විදියට නොහිටියත් කමක් නැහැ. ඔය බණ අහන්න හිතිච්ච එක ලොකු දෙයක්. ගෙදරින් එන්නෙම මොන අහන්න යනවා කියලා කියාගෙන. බණ අහන්න යන ඒ සිතුවිල්ල හරි වැදගත්. ගෙදරින් එන්නෙම ධර්ම ශ්‍රවණය කරන්න ඒ සිතුවිල්ල හරිම වැදගත්. අර අහලා තියෙනව නේද මේවා හරි ප්‍රසිද්ධ දේවල්. මම ඕනතරම් කියලා තියෙන අපේ හාමුදුරුවෝ දන්නවා. අර පන්සලේ හාමුදුරුවෝ බණ කියනකොට වෙන්නත උගුලට අහුවෙච්ච මුව පැටිය මේක අහගෙන ඉන්නවනේ. හාමුදුරුවෝ බණ කියනවා. මුව පැටියට පුරුද්දක් තිබ්බ හැමදාම බණ කියන එක අහනවා. උගුලට අහුවෙලත් බණ දාලා තිබ්බට පස්සේ ඒක ගානක් නෑ. සෙල්ලම් නෑ නේද බණ අහන්නත් බැහැ වුණොත් අනිත් සේරටම ආපහු. අර මුවාට නිච්චි නෑ මුවා උගුලට අහුවෙලා ඉන්නේ. මොකද්ද මද්දට? අවසානයේ වැද්දාවිල්ලා මරාගෙන යනකම් දන්නේ මොකටද හිතෙම වෙලා තියෙන්නේ. ඒ බණ අහන්න හිතුනොත් ඒ කියන්නේ අර බුදුවරු දේශනා කරන්න වෙනතුන සබ්බ රතෙන් ධම්ම රතෙන් ජිනාති මේ ලෝකේ සියලුම රතයන්ට එහා ගියපු විශිෂ්ට රතයක් තමයි මොකද්ද? ධර්ම රතය. ඒක මේ තේරෙන්න ඕනේ නෑ. දැන් අපි අර හින්දි සින්දු යනකොට තට්ටු දානවා නේද? දණියට ඇඟිලි වලින් වදිනවා. ඇඟිලි වලින් බිමට වදිනවා. හින්දි සින්දු යනකොටත් ඕක වදිනවන්නේ. ඇඟිලි එහෙම වෙනවා. හින්දි තේරිලාද? ඒක තමයි මේ රතිය. ඒ ශ්‍රුතියට රතියට හරි කැමති. ඒක කාවැදුනහම ඒක තේරුණත් එකයි නැතත් එකයි ඒ හැඟීම ඇති වෙනවා. බණත් එහෙමයි වෙනදුනේ. නැත්නම් අර මොවා කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුනේ අපේ. අවසානයේ මැරිලා ගිහිල්ලා කොහෙද ඉපදුනේ? අර බණ කියපු හාමුදුරුවන්ගේ නංගිගේ බඩේ. ඒ මාමා තමයි බණ කිව්වේ. වෙනදුනේ දරුවා ඉපදිලා අවුරුදු 7ක් ගියාට පස්සේ මම අපේ තරුණ මහත්තුරුන්ටමයි කියන්නේ. ඔය හිතිච්ච එක මොකද ලොකු දෙයක්. මොකවත් නොකිරුවට කමක් නැහැ. එහෙමයි කියලා මොකක් නොකර ඉන්නේ එහෙම නෑ හොඳ. හිතිච්ච එක හරි වටිනවා. වෙනදුනේ බඩේ ඉපදිලා අවුරුදු මේ පිළිසිලි අරගෙන අවුරුදු 7ක් ගියාට පස්සේ අර බණ කියපු හාමුදුරුවෝ ගාව පැවිදි වෙනවා. පින්නතුනි සංසාරේ බණ අහපු එකේ ආනුභාවය කොච්චරද කියනවනම් පළවෙනි ටෙස්ට් එක කපනකොටම රහත් වෙනවා පින්නතුනි. අවුරුදු 7යි. තරුණ දරුවන්ට මම මේ කියන්නේ සංසාර පුරුද්ද ඇති කරගන්න. දුවල පුතාලට කියන්නේ ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ පින්කම් වල අනුභවයේ ප්‍රතිඵල එකතු අවසානයේ මොකද්ද දකින්න ඕන? එන්නතුනේ සියලු දේවල් ශ්‍රේ කරලා නැති කරලා නිවන් දකින්න පුළුවන් වෙන්න ඕන. ඒ හින්දා අද මේ ගොඩවල ඉස්කෝලේ මේ ග්‍රවුන්ඩ් එකේ ඉඳගෙන ඉන්න එක පාඩු නෑ. මේක අහගෙන ඔය පාරවල් දිහා හරි කමක් නෑ.
බීජ සිගරට් එක බොන ඇති වගේ බිල්ල මේ වෙනකොට මෙහෙනම් සමහරට එහෙම නැතුවත් ඇති. කමක් නැහැ. ඔය බණේරලා යනකොට බින්නතුනේ කොල්ලෝ ඉතින් ගංජා සිගරට් බොනවා සාමාන්‍ය දේවල්. අපි කිව්වට හැදෙන්නේ මේ පරි ඔව් ගානක් නැහැ මං වාහනේ ඉන්නේ කියලා. අර දැන් යනකොට දරබෙන මොනවා හරි බොනවද බීඩිය සිගරට් කොල්ලා වාහනේ පැත්ත බලාගෙන දුම් පාරේ කොල්ලා දන්නේ මං ඇතුලේ ඉන්නේ. අපි රීදුරු මාත්ත ග්ලාස් එක පාත් කරා එක පාර. කොල්ලට දුම් ගිලින්නත් බෑ පිට කරන්නත් බෑ. ඔහ් ගාලා දෙනු දුම් ගිලියට ගියා. අනිත් ළමයි දැක්කේ නෑ මං එතන හිටියේ කියලා. කියන්නේ හාමුදුරුවෝ එනවා මේ කත්නෝරුල් වලට ආවේ. පාපා වගේ නිකන්. කත්නෝරුල් ආවේ. ඒ උනාට එහෙම දන්නේ නැහැ බා මොකවා. අර බණ අහන්න හිතලා ඇවිල්ලා. හිතන එක හරි වටිනවා. වෙනදුනේ අර අවුරුදු 7න් රහත් භාවය ලබාගත්තා. අර පැවිදි කරපු හාමුදුරුවෝ දන්නේ නැහැ පොඩි එකා රහත් වෙලා ඉන්නේ කියලා. හාමුදුරුවන්ට ධ්‍යාන සමාපatti උපදවන්න පුළුවන් ඔය පොඩි වැඩ කරන්න පුළුවන් ඉර්ධියෙන්. හාමුදුරුවෝ මොකද කරුවේ පොඩි හාරුන්ට පේන්න දැන් හඳ දිනනවා. හඳ අරගෙන අත ගන්නවා මේ පැත්තේ කොල්ල කරන්නේ හඳට යන්නේ කියන්නේ අර හාමුදුරුවෝ මොකද කරුවේ? මේ ගංජා ගහනවද නැහැ. ගොඩවල හොඳයි අනෙක් පැත්තට ගහනවා. හාමුදුරුවෝ ඉර්ධි බලෙන් චන්ද්‍රයා පිරිමදිනවා. එතකොට පොඩිහාරුන්ට පේන්න පොඩිහාරු මොකද කරේ? පින්නතුන් දසදහසක් සක්වල චන්ද්‍රයා මවාගෙන චන්ද්‍රයා පිරිමදින්න පටන් ගත්තා. එදා තමයි දන්නේ ලොකු හාමුදුරුවෝ පොඩිහාරු රහත් වෙලා ඉන්නේ කියලා. සංසාරේ කල්ප ගානක් තිස්සේ මොකද්ද කරලා තියෙන්නේ? පින්නතුන් හොඳ බණහල පුරුද්දක් තිබිලා තියෙනවා. ඒ නිසා මේ ඉස්කෝලේට ආපු එක පාඩු නෑ. පින්නතුනි මේ ධර්මාසනය දැකලා ධර්ම මණ්ඩපය දැකලා චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා මහා සංඝ රත්නය ගැන. උතුම් දරුවන් ගැන ත්‍රිවිධ රත්නය ගැන අපූර්ව හැඟීමක් ඇති වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ හැඟීම මින් ඉදිරියට දිගටම නඩත්තු කරන්න මේක පළුදුනම් කරන්න එපා. මේ ගොඩවල ඉස්කෝලේ මේ පිට්ටනියේ ඉඳගෙන බාරවල් දිහා ඉඳගෙන හිටගෙන අදුරු සිදුරු නැතුව මේ පෙරලා මේ අහන අද ධර්ම දේශනාව තුළ අදිෂ්ඨාන කරගන්න හාමුදුරුවනේ නාද පටන් ගත්ත ගමන මිම්මනතනම් සබ්බ පාපස්සා කරන එකදු අකුසලයක්වත් සිද්ධ කරන්නේ නැහැ. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කරනවා සංසාරේ මිම්මනත කවදාවත් එකදු පාපයක්වත් සිද්ධ නොවේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. එකදු පාපයක්වත් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍ය ආත්ම භාවය. පින් කුසල් විතරක් කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍ය ආත්ම භාවය. මම මේ කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. පින් කරන්න පුළුවන් එකම ආත්මය මිනිසත් භවය. පව් නොකර ඉන්න පුළුවන් සුදුසුම ආත්මය මිනිසත් භවය. පව් නොකර ඉන්නත් පින් නොකර ඉන්නත් මිනිස්සුන්ට තියෙන්න ඕනේ ගුණාංගය මොකක්ද?
බුදුහාමුදුරුවන්ගේ කාලේ දෙයියන්ටයි මිනිස්සුන්ටයි ලොකු ගැටලුවක් වුණා. ඔය මොනවාද මංගල කාරණා කියලා. පස්සේ මේක දෙයියෝ ගාවට ගිහිල්ලා එක දෙයියෙක් යනවා බුදුහාමුදුරුවන්ගෙන්. ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ නර කියන්නේ ජේතවනං ඕභාසෙත්වා ඒන භගවා තේන උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසි. පින්නතුනි ජේතවනේ බබළුවාගෙන ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ කොතනද එතන හිඳ මේ ගාථාය අජ්ජබාසි ගාථාවක් කිව්වා. බුදුහාමුදුරුවෝ යහනා බුදුහාමුදුරනේ මොනවාද මංගල කාරණා? දෙන්නතුනි බලන්න පව් නොකර ඉන්න පින් කරන්නත් බලපාන පළවෙනි එක. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ශ්‍රී මුඛයෙන් ඉස්සරලම බලපානවලු මිනිස්සුන්ට අසේවනාච බාලාන ජීවිතේ තියෙන්න ඕනේ අන්තිමට කියන්න පින්නතුනි ඒතා දිසානි කත්වාන සබ්බත්තම පරාජිතා සබ්බත්ත සත්‍යං ගච්ඡanti මේ නවසානේ මේ සියල්ල කරලා නිවන් දකින්න ජයග්‍රහණය ලබන හේතු වාසනා වෙන පළවෙනි කාරණය තමයි අසේවනාච බාලාන මිනිස්සුන්ට තියෙන්න ඕනේ අසත්පුරුෂයෝ කවුද කියලා හඳුන ගන්න පුළුවන්කම. ඔබත් හඳුනේ කෙලවෙනකන් දන්නේ මිනිස්සුන්ට තියෙන්න ඕනේ බාලය කවුද කියලා අඳුර ගන්න පුළුවන්කම. මිනිස්සුන්ට තියෙන්න ඕනේ සත්පුරුෂයෝ කවුද කියලා අඳුර ගන්න පුළුවන්කම. අද දැන් මේ ගොඩවැල ඉස්කෝලේ යන්න කලින් ඔබ හොයාගෙන තමයි යන්නේ. ඔගේ වටිනාකම කොච්චරද කියනවා නම් පින්නතුනේ පණ්ඩිතානංච සේවනා පණ්ඩිතව ඇසුරු කරන්න අසත්පුරුෂව බාලව ඇසුරු නොකරන්න. කවුද පින්නතුනේ අසත්පුරුෂව බාලව කවුද ඇසුරු කරන්න එපා කියන්නේ? මතක තියාගන්න. ජීවිතේ වරදින්නෙම නැති වෙන්නෙම අසත්පුරුෂෝ හින්දා. පින්නතුනේ අපිට හොඳ කල්යාණ මිත්‍ර සම්පත්තියක් තියෙන්න ඕනේ. දැන් බුදුහාමුදුරන්ට තිබ්බ කල්යාණ මිත්‍ර සම්පත්තිය බලන්න. අර බෝධිසත්වයන්ට අන්තිමයට ගිහිගේ කලකිරුනේ මොනවාද කියලා සතර පෙර නිමිතිනේ. මොනවාද සතර පෙර නිමිති? දැන් ඉතින් මලකඳක් විතර නේද? ඉතින් වසේරම නැද්ද? ලෙඩු මහලු හාමුදුරුවෝ එහෙම ජාතිවත් කලකිරලා තියෙනවද ඔය දැක්කට? පින්නතුනේ බෝධිසත්වෝ ඡන්න ඇමතියත් එක්ක උයන් කෙලියට යනකොට ලෙඩෙක් ලගිනවා. දැක්කට පස්සේ කාගෙන්ද අහන්නේ? අර කවුද කියලා කාගෙන්ද අහන්නේ? ඡන්නගෙන් අහන්නේ. ඡන්න තමයි කියන්නේ ඔය ලෙඩේ. ඔය අපිට වෙනදී ඔය අපි මුහුණ දෙන්න තියෙන්නේ. මතක තියාගන්න අපිට ඡන්නලා ඉන්න ඕනේ. හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ. අපිට හොඳ යාළුවෝ ඉන්න ඕනේ. මොකේද? ජීවිතේ ඇත්ත පැත්ත පෙන්නලා දීලා සෝබණයෙන් වළක්වන මිනිස්සු ඉන්න ඕනේ. ෆැන්ටසි ලෝකවල අපි අතරමං නොකරන අපේ ජීවිතේ යථාර්ථයේ තේරුම් අරගෙන ඉමකොන පෙන්නන මිනිස්සු ඉන්න ඕනේ. ඒ තන්න ඊට පස්සේ ඔය පින්නතුනේ හොඳ කතාවක් තියෙනවා නේද ඔයාලේ. ඒ කියන්නේ මොකද ඒ කතාව ගැන කියනකොට අම්මලාගේ මූණවල අමුතුනේ. කල්යාණ මිත්‍රත්වයෙන් සංසාරේ පතාගෙන යන විවාහයක් වෙන්න ඕනේ. ඒක මේ ආත්මේ යාළු වෙලාද කතා කරලාද කියන එක වැඩක් නෑ. සංසාරේ පතාගෙන යන්න ඕනේ.
එහෙම නැත්නම් මේ කල්යාණ මිත්‍රත්වය නැත්නම් ඔය මුළු ජීවිතේම අවුල් වෙනවා. බෝධිසත්වයන් වහන්සේ යශෝදරාව දේවියට කියනවා යශෝදරා මහරජ තෙරණින් වහන්සේ පිරිනිවන් පානකොට ඔය දින්දුන මේ පවුපින් නැති වෙන්න ඇති වෙන්න නැති වෙන්න බලපාන්නේ. පොඩි ප්‍රශ්නයක් අහන්න කසාද ගැන කියන්න කලින් තාත්තලා කොහොමද මම ඉතින් මේ හැමතැනම අහන කුමාරබල පාලනවා අම්මලා ඔය ජීවිතේ කුණුහරුපයක් කිව්වනම් කිව්වේ පාරවල් ගාන්නද හන්දි ගාන්නද ගෙදරද බලාගෙන පාරවල් ගාන කුණුහරුප කියවෙනවනම් මොකද ළඟම ස්පිරිතාලේ මේ වගේ නෑ හොඳ වයිත් හොඳ මානසික ලෙඩ ඒකට බෙහෙත් ගන්නවා නිකන් හන්දි ගාන කුණුහරුප සමහර අම්මලා ඉන්න උදේ පාන්දර නැගිටිච්ච ගමන් කුණුහරුප නැත්තම් දවස් හරිය යන පොඩි උන් අම්මොටිත් කුණුහරුපෙන් බයිනවා දැන් තමන්ගේ දරුවට මතක් වෙන්නේ අපේ ගමේ අහවල අරුන්දවයි කියලා බෙරිහන් දෙනවා පින්නතුනේ එහෙම ළමයින්ට ලැජ්ජාවකුත් නෑ අම්මලාට ලැජ්ජාවකුත් නෑ අපට ලැජ්ජ බය තියෙනවා වැඩිපුරම අපේ අම්මලා කුණුහරුප කියන්නේ කසාද ජීවිතය තුළ නෙමෙයි කියන්නේ යශෝදරා උත්තමාවිය පිරිනිවන් පාන්න බුදුහාමුදුරුවන්ගෙන් අවසර ගන්නකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන යශෝදරා උත්තමාවියට පින්නත් යශෝදරා වෙන්නේ මහා සව්වෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පෙරම් පුරුව මොකේදද මහා ශ්‍රාවකයෝ වෙන්නේ සරියුත් මුගලන් දෙනු අසංඛේයව කල්පයක් පෙරම් පුරුව මොකේදද අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අගසව්ව කල්ප ගණන් පෙරම් පුරුව යශෝදරා දේවිය කොච්චර කල්ප පෙරම් පුරුවද එන්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ බෝධිසත්වයන්ගේ මුළු සංසාරෙම පාද පරිචාරිකාව කවුද? යශෝදරා මුළු සංසාරෙම පිළිතුනේ. අසංකේයව කල්ප ලක්ෂ 4 සංසාරේ පතාගෙන පෙරුම් පුරාගෙන ආවේ කවුද? යශෝදරා උත්තමාවිය සිද්ධාර්ථ බෝධිසත්වය පතාගෙන ආවේ. සිද්ධාර්ථ බෝධිසත්ව යශෝදරාවිය පතාගෙන දැන් ඔය මේ අම්මලත් පතාගෙන යන ගමන් පතනවත් දැන් ඉන්න කසාද ස්වාමියා මතු මත්තට මගේ දැන් ඉන්න ස්වාමියා ලැබියන් කියලා තේරම ඔළුව දෙපැත්තට වහලා තාත්තලා පතනවත් දැන් ඉන්න බිරිඳ මට මතු මත්තටම ලැබියන් කියලා එතෙන් මගේ කසාද බිරිඳ මට නිවන් දකින්න සම්මහන්දයන් කියලා කල්ප ගන්නවා එහෙම බෑ වෙනතුනේ පතාගෙන ඉන්න කල්යාණ මිත්‍රයෝ තව කොටසක් පතාගෙන යනවා කවුද වෛරක්කාරයෝ අපිට කොහොමද දෙකෙන් මොකක්ද ඇවිල්ලා තියෙන්නේ කොහොම ඉඳගෙන ඉන්න ගමන් තීරණය කරන්නේ මටපත් වෙලා තියෙන කල්යාණ මිත්‍රයෙක්ද වෛරක්කාරයෙක්ද හිතල තියෙනව දැනගන්න තිබ්බට අතුරු කොටවත් එපා ගියේ